හරිනම් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ ගේන වීඩියෝ එකට. අපි මේකේ බලන්නේ අපිට ඇවිල්ලා තියෙනවා මේ ස්පින් කරන්න ඇවිල්ලා තියෙනවා. ඒකේ මේ වික්ටර් වෙපන් එක ගන්න අපිට කීයක් ගෝල්ඩ් වියදම් වේද කියන එක බලන්න තමයි අපි දැන් හදන්නේ. සාමාන්‍ය YouTube එකේ නම් වීඩියෝ තිබිලා තියෙනවා 6000 5000 එන ඒවත් තිබිලා තියෙනවා, දෙතුන් පාරෙන් එන ඒවත් තියෙනවා. අපි බලමු ඇත්තටම ඉතින් අපේ ඉලක්කය කොහොමද කියන්නේ. බලමු ඉතින් සාමාන්‍යයෙන් මංගාව දැන්ට 6000ක් විතර තියෙනවා ගෝල්ඩ් টොප් අප් කරලා. මට ඔය 6000 ගන්න සාමාන්‍යයෙන් මම එකපාර 49ක් දීලා 49 වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් 50ම තමයි. ඒ 50 ගන්න සාමාන්‍යයෙන් 17ක් වගේ දැනට ගිහිල්ලා තියෙනවා. ඒ 17 ඇති වෙයිද මදි වෙයිද මොකද වෙන්නේ කියලා අපි බලන්න ඉස්සරහට බලමු. ඔයාලත් ස්පින් කරන බලන් ඉන්නවා නම් හොඳයි. මම වීඩියෝ එක බලලා ඔයාලට එතකොට තේරෙයි සාමාන්‍යයෙන් කීයක් වගේ වියදම් වෙනවද කියන එක. ස්කින් එකක් ගන්න. හැබැයි සාමාන්‍ය ස්කින් එකක් ගත්තා කියලා මහ ලොකුවට පර්ෆෝමන්ස් නම් එන්නේ නැහැ. ඉතින් මොකද අපි හොඳ ප්‍රෝ ප්ලේයර්ස්ලා නෙමෙයි, හොඳ බොට්ටු. ඒකින්ද මේ ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක බලන්න. හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට මේ ස්ට්‍රයික් පාස් එහෙම 10ක් ෆ්‍රී දෙන්න හිතාගෙන ඉන්නවා. ඒකම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න. හරි අපි බලමු වැඩි එක සද්ද බද්ද කතා නැතුව ඉස්සරහට ගිහලා මොකෝ වෙන්නේ කියලා. මම කීයක් යයිද මොකෝ වෙන්නේ කියලා බලන්න අපි ඉස්සරහ වීඩියෝ එකට ගිහලා බලමු. හරි අපිට දැන් මෙතනට ආපු ගමන් අපිට අර টොප් අප් කරපුවම අපිට හම්බ වෙනවනේ ටිකට් 10ක්. අපි මේ ටිකට් 10න් අරගෙන බලමු මොනවද ගන්න පුළුවන් කියලා බලමු. හම්බ වෙන දේක් මොනවද කියලා බලමු. හොඳ දෙයක් එන්න ඕනේ. හැබැයි නිකන් වල්පල් නම් ඇවිල්ලා වැඩක් නැහැ ඉතින්. නැත්නම් ඉතින් අපි টොප් අප් කරන එකට වැඩක් නැහැ නේ. ඉස්සෙල්ලා 5ක් දීලා බලමු. 15ක් තියෙනවානේ. 15ක් නැහැ 10යි තියෙන්නේ. මෙලෝ දෙයක් වැඩක් නැහැ. ඔන්න තමයි ඉතින් විස්තරේ. අපිට අරව ගන්න අඩුම රුපියල් 23000ක්වත් වියදම් කරන්න වෙනවා එක ස්කින් එකකට. දැන් බලමු අපිට ඕන එක මොකද්ද. වික්ටර් එකනේ. වික්ටර් එකේ මොනවද අපිට ගන්න කීයක් ඇයිද කියලා බලමු. ස්කින් එක ඉතින් ඔහොම තමයි ඉතින් හම්බුනොත් ගොඩ. මං හිතනවද අත එනවද ස්කින් එක ආවම. හැබැයි ඔය විදිහටම තියෙනවනම් ගොඩ. මං හිතන්නේ අප්ඩේට් කරන්නත් තියෙනවා කිය. අප්ඩේට් කරන්නත් නැති ගෝල්ඩ් ඕන වෙයිද දන්නේ නැහැ. මම ගොල්ලක් වෙයිද දන්නේ නැහැ. අපි බලමු මොකෝ වෙන්නේ කියලා. හරි ඒ කතාව ඕනේ. අපි ස්පින් කරලා බලමුකෝ. හරි බලමු. එකපාරම අපි දාමු කීයද? දාලා බලමු 1500. කියන්නේ 50ක් නේ. දාලා බලමු වරෙන්. ඒක හොඳයි. අම්මර්සිරි හම්බුණාද? ඉක්මනට මේ මොකද්ද? හම්බෙලා මොකද්ද හම්බෙලා තියෙන්නේ? අම්මර්සිරි වෙනවා. අඩු එකපාරින් නෑනේ දෙයියනේ. නෑ ගොඩක් ඉන්න. අම්මර්සිරි වෙනවා. මේ හැංගිච්ච එකක් අන්ලොක් වෙච්ච මගුලක් තියෙන. ඒක ගන්න 3000 ගානක්. මේක හරියන්නේ නැහැ තව බලන්න. සි පරාද මං හිතුවේ එකපාරින් ආව කියලා. තව 10කින් දැන්ට දෙපාරයි ඈ. 1500න් දෙපාරයි. ඒත් නෑ. සි මම හිතුවේ එකපාරින් මල්ලොක් වුණා කියලා. තව එකක් 3යි. දෙන්න කොහොද එකක් හොඳම එකක් ඒත් නෑ 350. තව එකක් දෙන්න. තව හොඳ එකක් හොඳම එකක් දෙන්න. හොඳම එකක් ඕකෙන් එන්න පුතා. ඕකෙන් එන්න 98. ඒත් නෑ. අයියෝ ජෙම් ඔන්න ඉවරයි. උතනින් ඔය ජෙම් ටික ඉවරයි. බලමු 150න් දීලා එන්න නෑ වැඩක් නෑනේ ඉතින්. ඔන්න ජෙම් නෙමෙයි ගෝල්ඩ් 6000 ගානක් තිබ්බා. ඒ 6000 ගාන ඉවරයි ඈ. ඔන්න ආයෙ පාරක් අපි টොප් අප් කරලා තියෙනවා 6000 ගානක්. එතනටත් අර වගේ වියදම් ගියා. බලමු වැඩි කතා ඕනේ යන්න එන්න. ඔන්න ඕක දෙන්න මට. ඕක දෙන්න බැයිද?
ඒතව 415 තව එකපාර දාගත්තොත් හරිද 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 අඩු අන්න ගඩ ඔන්න වෙපන්න එක නම් හම්බුණා බලමු මේක අප්ඩේට් කරන්න තැරිය ඒකත් කරගෙන මේ බීයක් ස්කින් එක දාලා පොඩ්ඩක් බලන්නත් බැයි ඒක මොනවා වේද කියලා level 2 නේද නෑ 222 ඒක දාගමු ඒක වටිනවා දාගමුකෝ ඒක සුපිරියක් ඒකට නම් මදි මං ආසම ඔන්න ඕක තමයි ඒකට ගෝල් වියදම් කරලා එන අපරාධ ඒ කතන්දරෙත් ඉවරයි ඔන්න බලන්න නම් දැන් ඒකට ගියපු වියදම ඔන්න දැන් කැල්කියුලේට් කරලා මම ගණන් ටික කියනවා ඔය කට්ටිය උදේ හිටලා බලන්න මේක ස්පින් කරනවද නැද්ද මොකද කියන එක පොඩ්ඩක් බලන්න හොඳට කල්පනා කරලා බලන්න නිකන් සල්ලි අපරාධනේ එකපාර ලොකු ගාණක් වියදම් කළා ඊට පස්සේ ස්කින් එක ගත්තේ නැත්නම් ඒකෙන් වැඩකුත් නැහැ නිකම් බරුවට වියදම් කරන සල්ලි අපරාධනේ ඒකින්ද සල්ලි තියාගෙන Tamanට ඕනෙම නම් මේ සියල්ල වියදම් කරලා ගන්න තමන්ගේ සල්ලි වලින් දෙමව්පියන්ගේ සල්ලි නම් ගන්න එපා නිකම් බරුවට අපරාධේ අම්මලා දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි අපි මොකද මමත් දන්නවා මම හම්බ කරන සල්ලි ඒකින්ද මට මගේ සල්ලි වල වල්කින් මට තියෙනවා ඒකින්ද මේ හොඳට කල්පනා කරලා හොඳට හිතලා බලලා ගන්න මම දැන් ගණන්ටි කියන්නම් මට කීයක් ගියාද කියලා ඒකට ඉස්සෙල්ලාම ඩොලර් 49.99 ඒ බයිල වැඩක් නැහැ ඒක කියන්නේ 50යිනේ ඒ 50ට ඩොලර් 50යි ඊට පස්සේ මම පස්සේ 1500 යන්නේ ඕන 1500ක් ගන්න නැති හින්දා ඩොලර් මේ ගෝල්ඩ් 2000ක් ගත්තා ඒ 2000 ගන්න ඩොලර් 19ක් යනවා ඒකට ඔක්කොම 69 බෝල කරලා ගත්තාම සාමාන්‍ය 70නේ ඒ 70 ගන්න සාමාන්‍යයෙන් මට කිව්ලා තියෙනවා 20400 ගාණක් ඒකට අර දල වශයෙන් රුපියල් 400 අතරලා දාපුවම 20000ක් වගේ තමයි දැන් දෙකිලා තියෙන්නේ මේ වික්ටර් එකේ ඔය ස්කින් එක ගන්න. ඉතින් හොඳට හිතලා බලන්න ඔය වගේ කියන්නේ පොඩි ගාණක් අතේ තියාගෙන නම් ස්පින් කරන්න එපා මේ වගේ ලොකු ස්කින් ගන්න පොඩ්ඩක් අතේ සල්ලි තියාගෙන ස්පින් කරනවා නම් කරා මම රෙකමන්ඩ් කරන්නේ ස්පින් කරන්න කියලා. මොකද මේ ඔය ස්කින් තිබ්බා කියලා අපිට වෙන වාසියක් නැහැ ලස්සන තියෙන එක විතරයි. වෙන කිසිම වාසියක් නැහැ ලස්සන විතරයි. ඉතින් තමන්ගේ දුක්මාන්සයෙන් අම්ම කරන සල්ලි ගැන පොඩ්ඩක් හොඳට හිතලා බලන්න ඔන්න ඔය ටිකත් ඉතින් හම්බුණා. මම නම් රෙකමන්ඩ් කරන්නේ වියදම් කරන්න එක මොකද තමන්ගේ ස්කිල් එක අනුව තමයි මේ කිල් එක වුණත් වැටෙන්නේ. ස්කින් එකක් තිබ්බා කියලා මේ මහා ලොකුවට හෙඩ්ෂොට් වදින්නේ ඩැමේජ් වැඩි ඉන්නේ ඒව නැහැ. මේ අපි බලමු ඊළඟට මේ M4 එකද මොකක්ද ඊළඟට ගන්න කියලා බලමු. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක බලමු. ඒකට කීයක් යනවද මොකද වෙන්නේ විස්තරේ. ඒක බලමු. දැනට මේක ෂෙයා කරලා තියාගන්න මොකද අපි මේකේ සබ්ස්ක්‍රයිබර්ස් 2000 ආපුහාම මේ ස්ට්‍රයික් පාස් 10ක් දෙන්න හිතන් ඉන්නවා. මේ කමෙන්ට් දාන අයගෙන් තෝරලා 10 දෙනෙක්ට ස්ට්‍රයික් පාස් 10ක් ෆ්‍රී දෙනවා. ඒක 2000 ආපු ගමන් කරලා පුළුවන් තරම් ෂෙයා කරලා මේක ඒක මේ මගේ කපටිකම තමයි. ඉතින් මේ සබ් වැඩි කරගන්න ඕනේ ඉඳලා මම මාත් එහෙම කරන්නේ. මේ බලමු ඉතින් ස්ට්‍රයික් පාස් 10ක් දෙන්න හිතන් ඉන්නවා. පුළුවන් ඉක්මනට ආපුවම ඉතින් ඔයාලටත් හොඳයි මටත් හොඳයි. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට් වලින් තමයි 10 දෙනෙක් තෝරලා මේ 10 දෙනාට ස්ට්‍රයික් පාස් එක මම දෙන්නේ. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.